පුතේ A level කරන්න අලුතෙන් ආපු දරුවෝ විදියට මේ කාරණේත් ඔයගොල්ලන්ට වැදගත් වෙයි. අපි සාමාන්‍යයෙන් බලමු ලංකාවේ පුද්ගලයෙක් අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා හිතමු. දැන් සාමාන්‍ය අතන ඉස්සර වගේ අවුරුදු 80ක් 90ක් ජීවත් වෙන පිරිස අඩුයිනේ. ලංකාවේ මේ තියෙන ආහාර පාන වල තියෙන වසවිසත් එක්ක පරිසරයෙන් තියෙන ප්‍රශ්නත් එක්ක මේවත් එක්ක බලද්දී උපරිම කාලේ අපි අවුරුදු 70ක් ජීවත් වෙනවා කියලා හිතමු. ඒතර අවුරුදු 70ක් ජීවත් වෙනවා නම් එයා කොච්චර දවස් ගාණක් ජීවත් වෙනවද? අපි 70 365න් වැඩි කරොත් දවස් 25550ක් ජීවත් වෙනවා. දවස් 25550ක් ජීවත් වෙනවා. එතකොට ඕගොල්ලෝ සාමාන්‍යයෙන් A level කරලා ඉවර වෙනකොට ප්‍රතිඵල එන්නත් එක කාලය ගත්තොත් අවුරුදු 20ක් කියලා හිතන්නකෝ. එතකොට අවුරුදු 20 ඇතුළත ඕගොල්ලෝ 365න් මේක ගුණ කරලා බැලුවොත් දවස් 7300ක් ජීවත් වෙලා A level කරලා ඉවර වෙලා ප්‍රතිඵල එනකොට. හරිද? එතනින් පස්සේ සම්පූර්ණයෙන් අවුරුදු 70ක් ජීවත් වෙන කෙනෙක් ගත්තොත් ඒ කෙනාට තියෙන්නේ 25550න් අපි 7300ක් අඩු කරොත් දවස් 18250ක වගේ කාලයක් තමයි ඉතිරි ජීවිත කාලය තියෙන්නේ. ඒතර මේ කාලය තුළ අපි සියලු දේ සම්පූර්ණ කරගන්න ඕන. ඒකෙදි පොතේ අවුරුදු 30 වෙද්දී අපි අධ්‍යාපනයේ පැත්තෙන් ඒ වගේම රැකියා ශාස්ත්‍රයේ පැත්තෙන් ඒ ආර්ථිකයත් එක්ක අපි යම් මට්ටමක ස්ථාවරයකට ඇවිල්ලා තියෙනවා. ඒතර අවුරුදු 30ක් වෙද්දී ස්ථාවරයට එන්න නම් අපි පුළුවන් තරම් ඉක්මනින් A level ඉවර කරගෙන අපේ අවශ්‍ය ටාගට් එකට යන්න ඕනේ. ඒකෙදි A level ෆස්ට් අයි එකෙන්ම සම්පූර්ණ කරගන්න නම් ඔයගොල්ලන්ට අවධානය යොමු වෙන්න ඕන තැනක් තියෙනවා. ඒක තැනක් තමයි කාලය අපත යන එක. A level කරන ගොඩාක් ළමයි හිතන්නේ නැති දෙයක් කාලය අපත යන එක. සාමාන්‍යයෙන් අපි දවසකට පැය එකක් කාලය අපත යනවා කියලා ගත්තොත් අපි අවම වශයෙන් දවසකට පැය එකක් විදියට බැලුවොත් අවම වශයෙන් අපි හිතමු A level අවුරුදු 2ක් ගත කරනවා කියලා දරුවෙක්. එතකොට පැය 730ක් කාලය අපත යවලා තියෙනවා, කාලය නාස්ති කරලා තියෙනවා. පැය 730ක්. එතකොට අපි ඇත්තටම සතියක් දිනපතා අපි දවස ගත කරපු විදිය පොඩක් ලියලා තියලා ඒක පරීක්ෂා කරොත් අනිවාර්යයෙන්ම අඩුම ගානේ පැය 4ක් ඕගොල්ලෝ නාස්ති කරනවා. ෆෝන් එක නිසා, වෙනත් කාරණා නිසා, එමෙතන කිසිම වැඩක් කරන්නේ නැතුව අඩුම ගානේ පුතේ පැය 4ක්වත් ඕගොල්ලෝ නාස්ති කරනවා දවසකට. හරි? ඒතකොට දවසකට පැය 4ක් කියලා ගත්තොත් අපි අවුරුදු 2කට කොච්චරද කියලා බලමු. පැය 2920ක්. පැය 2920ක් නාස්ති කළා. මේක ආසන්නගේ අපි පැය 3000ක් කියලා ගමු. මේ අවුරුදු 2 ඇතුළත ඕගොල්ලෝ පැය 3000ක් නොදැනීම නාස්ති වෙලා. අපි මේ පැය 3000 A level විභාගයේ වෙනුවෙන් පාඩම් කරොත්, වැඩ කරොත්, ගණන් හැදුවොත් පැය 3000කට කොච්චර වැඩක් කරන්න පුළුවන්ද? පුතේ අපිට හිතනවට වඩා ලොකු ප්‍රතිඵල වෙනසක් ඕගොල්ලන්ට කරන්න පුළුවන්. මේ කාලය අපත යන එක ගැන හිතලා ඒක වළක්වගෙන වැඩ කරොත්. එතකොට අපි හිතනවට වැඩි ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන්. වැඩ කරගන්න බෑ කියලා කාලෙ මදි වුණා කියලා එහෙම කතන්දරයක් ඉතුරු වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම A level හොඳින් ගොඩ යනවා. ඉදිරි කාලය කියන්නේ අවුරුදු 20න් පස්සේ ගත කරන මේ දවස් 18250 කාලය ඉතාම සාර්ථකව ජීවිතේ ප්ලෑන් කරගන්න පුළුවන්.